Hi guys, welcome back to Lavender Diaries. හැමදාමත් වගේ Lavender Diaries මගේ YouTube channel එකට ඕගලන් හැමෝම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඕගලන් හැමෝම ගොඩාරියක් සතුටින් ආදරෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මම මාරම ආසයි අපේ ගෙදර සුවඳට තියාගන්න. පිළිවෙලට පිරිසිදුවට වගේම සුවඳට තියාගන්න. ඉතින් මට හිතුණා මම අපේ ගෙදර කොහොමද සුවඳට තියාගන්නේ කියලා vlog එකකින් ඕගලන් එක්ක share කරගන්න. හැමදේටම කලින් අපි අපේ ගෙදර පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. ඒක තමයි number 1. සාමාන්‍යයෙන් මාසෙකට එක සෙනසුරාදා දවසක් වගේ අරගෙන අපි ගෙදර deep clean කරනවා. එතකොට හැම අසක් මුලක් නෑරම හොඳට wipe කරලා අපි deep clean කරනවා. ඒ කියන්නේ dust එක හැමදේම අයින් කරලා අද මම කල්පනා කරා පළවෙනි වතාවට spa salon එකේ room aromatizer එකක් try කරනවා කියලා. මම මීට කලින් වෙන diffusers try කරලා තියෙනවා, essential oil diffusers. හැබැයි spa salon එකේ room aromatizer එකක් try කරලා නැහැ. ඉතින් මං හිතුවා ඒක ඔයගලන් එක්කම unbox කරනවා කියලා. personally අපි දෙන්නම ටිකක් සාර fragrances වලට ආස නැහැ. හැමතිස්සෙම mild, soft, calm fragrances වලට තමයි ආස. ඉතින් මම ඒගලන්ගේ site එකේ through select කරේ Neroli Jasmine කියන floral room aromatizer එක. ඒගලන්ගේ packaging ගැන කියන්න දෙයක් නැහනේ. ඒක හරිම aesthetic. ඉතින් expect කරා වගේම into the detail ඒකේ හරිම ලස්සන vibe එකක් තියෙනවා. හරි, එහෙනම් අපි බලමු මේ aromatizer එක කොහොම වෙයිද කියලා. aromatizer එකත් එක්ක fiber diffuser sticks 6ක් ගෙනවා. මේක තමයි essential oil පුරවපු diffuser එක. අපි මේ aromatizer එක use කරන්න හදුවේ අපේ bedroom එකට. මොකද අපි හැමතිස්සෙම focus කරනවා එතන
ගොඩාරියක් රිලැක්ස් විදිහට ඊට පස්සේ ගොඩක් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. ඇත්තටම මම බලාපොරොත්තු වුණා වගේ හරිම මයිල්ඩ් ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි තියෙන්නේ මේ රූම් අරෝමයිස් එකේ. රූම් එක ලොක් කරලා ටික වෙලාවකින් අපි රූම් එකට ආවට පස්සේ එන්නේ හරිම කාම් සුවඳක්. ඒක තමයි මම හැමතිස්සෙම එක්ස්පෙක්ට් කරේ. මං කියවනේ මාත් ෆස්ට් ටයිම් තමයි මෙච්චර ගාණක් දීලා රූම් අරෝමයිස් එකක් පර්චේස් කරේ. ඒ මොනා කරත් මගේ go to home fragrance hack එක තමයි හඳුන් කුරු කියන්නේ. මං හඳුන් කුරු වලට මාර මාසයි. අපි දෙන්නම මාර මාසයි. ඒ කියන්නේ හැමතිස්සෙම එක එක fragrances වලින් try කරනවා. මම මේ පෙන්නුවේ අපි දෙන්න වැඩිපුරම ආස කරන විදිහේ fragrances වලින් එන හඳුන් කුරු. ගෙදර සුවඳට තියාගන්නකට අපිට budget friendly හොඳම option එකක් තමයි හඳුන් කුරු කියන්නේ. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිල රුපියල් 150කට 200කට වැඩිම වුණත් රුපියල් 500ක් වෙයි. 1000ක එන්නේ නැති තරම් අන්න ඒ වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර මාර සුවඳට තියෙනවා. මේක අතරම paid promotion එකක් නෙවෙයි. හැබැයි මට හඳුන් කුරු වලින් ගොඩාක්ම recommend කරන්න පුළුවන් විදිහ හඳුන් කුරු එකක් තමයි පරම්පරා කියන්නේ. හරිම සුවඳයි ඒක. හරි අමුතු හිත නිවන සුවඳක් තියෙනවා ඒකේ. ඒකේ මිලත් වෙන රුපියල් 150ක් වගේ. මං හිතන්නේ මේ පහන් වලට කියන්නේ කුරුඳු තෙල් පහන් කියලා. හැබැයි මම මෙතනදිත් පාවිච්චි කළේ රෝස් එසෙන්ෂල් ඔයිල් එක. මොකද සිනමන් ඔයිල් එක මට චුට්ටක් අමාරුයි. ගෙදර සුවඳට තියාගන්න විදිහ ගැන හොයනකොට මට ගොඩාරියක් ඉන්ස්පිරේෂන්ස් දවස ගානේ හම් වෙනවා. ඉතින් මම Pinterest එකේ TikTok එකේ එහෙම සෑහෙන්න හොයනවා. එතකොට මං ගොඩක් දැකපු දෙයක් තමයි මේ සීමා පොට්ස් කියන එක. මම කලින් try කළා නෑ. ඒක අර පොඩි aesthetic vibe එකකුත් තියෙන හින්දා මට නිකන් ආසාවට try කරන්න හිතුණා. සාමාන්‍යයෙන් වෙන රටවල නම් seasons wise එක එක විදිහේ ingredients දාලා ඒගොල්ලන්ගේ සීමා පොත් හදනවා. වෙන රටවල නම් seasons wise එක එක විදිහේ ingredients දාලා ඒගොල්ලන්ගේ සීමා පොත් හදනවා. අපි මේ අපේ සීමා පොත් එකට දාන ingredients අනුව ඒවා හොඳට වතුරේ නටනකොට ඒකෙන් එන සුවඳ මුල ගෙදර පුරාම පැතිරගෙන යනවා. ඉතින් මේක ගොඩාක් try කරන method එකක් හින්දා මටත් හිතුනේ try කරලා බලන්න. මම මෙතනදී හිතුවා citrus සීමා පොට් එකක් හදන්න. ඉතින් එතකොට දොඩම් ගෙඩියක් හොඳට අපි පෙති කපා ගන්න ඕනේ. මගේ mint leaves ටික චුට්ටක් විතර මැලවිලා. ඉතින් මං කොළ කීපයක් කඩලා දාගත්තා. ඊට පස්සේ කුරුදු ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපේ ගෙදර තිබුණ star anise ටිකක් බිරියානි වලට ගෙනාපු ඒවන් කීපයක්වත් දාගත්තා. ඊට පස්සේ කරාබනට කියන්නත් සුවඳ කරන්න භාවිතා කරන දෙයක් නේ. ටිකක් සර විදිහේ සුවඳක් කරාබනට ටිකක්. ඊට පස්සේ වැනිලා චුට්ටක් දාගන්නවා. දැන් තියෙන්නේ අපිට අඩු උෂ්ණත්වය මේක හොඳට බොයිල් කරගන්න. සරින් සරේ චුට්ටක් අපිට පුළුවන් මේක මිශ්‍ර කරගන්න. ඉතින් ඒක බොයිල් වෙනකොට ඇත්තටම අපේ ගෙදර හරි අමුතු සුවඳයි. ඔක්කොම herbs spices mix වෙනකොට ඒකට අපේ mandarin වල සුවඳ එනවා.
ඒ අපි මික්ස් කරන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් එන සුවඳ පැතිරිලා යනවා. ඉතින් එහෙනම් අදට vlog එක ඉවරයි. තවත් සතියකින් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ආදරෙන් එන්න. එහෙනම් ගිහින් ගන්නයි. bye.